අයිබෝන් පුතේතුවෙක් ඔයාලා හැමෝවම ගොඩක් ආදරෙන් පිළිගන්නවා commerce.lk අපේ YouTube නාලිකාවට. ඉතින් ඔන්න අදත් අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ O level commerce විෂයට. ඒ කියන්නේ O level ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනයේ විෂයට අදාළව අපිට ඉගෙන ගන්න අවශ්‍ය වෙන තවත් වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන්. හරි. අපි වැඩි කාලේ නාස්ති නොකර අපේ ලෙසන් එකට එමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඔයාලට පේනවා ඇති දැනටමත් මොකක්ද අපි අද කතා කරන්න යන අපේ ටොපික් එක කියලා. ටොපික් එක තමයි පුතේ කළමනාකරණය. ඉංග්‍රීසි වලින් කිව්වොත් මැනේජ්මන්ට්. හරි. මේ මැනේජ්මන්ට් කියලා කියන්නේ ගොඩාක් ප්‍රධාන විෂයක්. ඔයගොල්ලෝ ඉස්සරහට ඩිග්‍රී එකක් කරනවා නම් දැන් O level එක තාම O level වලින් පස්සේ ඔයගොල්ලෝ A level කරලා එතනින් එහාට ඔයාලා ඩිග්‍රී එකක් වගේ කරනවා නම් කොමර්ස් කරපු ළමයි වැඩිපුර සිලෙක්ට් කරන ඩිග්‍රී එකක් තමයි මේ කළමනාකරණය සම්බන්ධ උපාධි පාඨමාලාවන්. එතකොට මේ කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. හරි. මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙනවා කළමනාකරණය හැඳින්වීම. ඒක යටතේ අපි කතා කරනවා මොකක්ද කළමනාකරණය කියන්නේ කියලා. ඊට පස්සේ කළමනාකරණ කාර්යයන් කීපයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි ඒ කාර්යයන් මොනවාද කියලා කතා කරනවා. දැන් ඔයාලට කියන්න ඕනේ මම මෙතන ටෙක්ස්ට් බුක් එක තමයි ඔයගොල්ලන්ගේ ඕපන් කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ගේ පෙළ පොත. එතකොට මේ පෙළ පොතේ පුතේ ඔයගොල්ලන්ට තියෙන කරුණු සේරම මම ඔයාලට සරලව පැහැදිලි කරනවා. ඒ කියන්නේ මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට වුණත් ඔයගොල්ලෝනේ එක්සෑම් එකට හිතන්නකො ලං වෙලා ඉන්න දරුවෝ කොටසක් කියලා. ඒකට එක්සෑම් එක ළඟ තියාගෙන මුකුත්ම පාඩම් නොකරපු දරුවන්ට වුණත් මේ වීඩියෝ එක බැලුවාම මේ කළමනාකරණය පාඩමින් එන ඕනම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න පුළුවන් විදිහට මම මේක පැහැදිලි කරනවා. හරි. හරි. අපි වැඩිපුර කාලේ නොගෙන ඔන්න මුලින්ම පළවෙනි කොටසට යමු. 2.1 කළමනාකරණය හැඳින්වීම. දැන් අපි බලමු මොකක්ද මේ කළමනාකරණය කියන්නේ කියලා. පුතේ දුවේ ඔයාලා දන්නවා ව්‍යාපාරයක් ඇතුලේ බිස්නස් එකක් ඇතුලේ සම්පත් තියෙනවා. හරි. මොනවාද මේ සම්පත්? ව්‍යාපාරයක් ඇතුලේ තියෙන සම්පත් තමයි ප්‍රධානම සම්පත තමයි මානව සම්පත. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයක් ඇතුලේ ඕනම බිස්නස් එකක් ඇතුලේ සේවකයෝ වැඩ කරනවා. හරි. ඒ ආයතනය ඇතුලේ ඉන්න සියලුම පුද්ගලයන් ආයතනය ඇතුලේ වැඩ කරන සියලුම සේවකයන් ඒ හැමෝම අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් අපිට හඳුනා ගන්න පුළුවන් ආයතනයේ තියෙන මානව සම්පත විදිහට. මානව සම්පතට අමතරව ආයතනය තුළ තියෙනවා යන්ත්‍ර සූත්‍ර. එක එක යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඊට පස්සේ අපි ගත්තාම ගොඩනැගිලි, සෙඩේස් පුටු මේ වගේ දේවල් මේ හැම දෙයක්ම අපිට ආයතනය ඇතුලේ තියෙන සම්පත් විදිහට හඳුනා ගන්න පුළුවන්. එතකොට පුතේ මේ සම්පත් ආයතනය ඇතුළේදී අපි යම්කිසි කාර්යයක් කරන්නේ. අපි මොකක් හරි නිෂ්පාදනයක් සිද්ධ කරනවා වෙන්න පුළුවන්. මොකක් හරි සේවාවක් සපයනවා වෙන්න පුළුවන්. මෙන්න මේ දේට අපි හරි විදිහට මේ සම්පත් භාවිතා කරන්න ඕන. හරිද? එතකොට ඔන්න ඔය අවස්ථාවේදී තමයි අපිට මේ කළමනාකරණය කියන එකේ අවශ්‍යතාවය එන්නේ. ඇත්තටම අපි ගත්තොත් පුතේ අපි කතා කරලා තියෙනවා කලින් වීඩියෝස් වල සහ අපි කලින් ඉගෙනගෙන තියෙනවා මොනවද මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා වමනා කියලා කියන්නේ. අපි දන්නවා මිනිස්සුන්ගේ වමනා කියලා කියන්නේ අසීමිත දෙයක්. හරි. වමනා කියන්නේ අවශ්‍යතාවලට සාපේක්ෂව අසීමිත දෙයක්. අපි කොච්චර සපුරගත්තත් අපිට එන්න වමනා මොකද වෙන්නේ වැඩි වෙනවා. ඒකට වමනා අසීමිතයි. හරි. එතකොට මේ අසීමිත වමනාවන් සපුර ගන්න අපි ළඟ තියෙන සම්පත් අපි හරි විදිහට කාර්යක්ෂමව ඒ වගේම ඵලදායී විදිහට සඵලදායීව සහ කාර්යක්ෂමව මෙන්න මේ සම්පත් අපි හසුරවන්න ඕන. එතකොට මේ හසුරවනකොට අපට ස්ටෙප් කීපයක් තියෙනවා අනුගමනය කරන්න. පියවර කීපයක් තියෙනවා. හරි. ඒකට අන්න ඒ පියවරයන් ඔස්සේ අපි හරි විදිහට අපේ සම්පත් කළමනාකරණය කරගන්න එක. හරි විදිහට අපේ සම්පත් යොදා ගන්න එක තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. මෙතන ඔයගොල්ලන්ට අච්චුපතේ දීලා තියෙන මෙන්න මේ නිර්වචනය තමයි
හරිම නිර්වචනය අපිත් පාඩම් කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට කැම්පස් එකට ගියත් ඔයගොල්ලෝ මැනේජ්මන්ට් කියන එක ගැන ඉගෙන ගන්නකොට ඔයාලට පාඩම් කරන්න තියෙන මෙන්න මේ ඩෙෆිනිෂන් එක. හරි. ඒක තමයි කළමනාකරණය යනු කළමනාකරණය යනු ව්‍යාපාර අරමුණක් සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදවා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීමට, සංවිධානය කිරීමට, මෙහෙයවීමට සහ පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලියකි. ඒ කියන්නේ පුතේ මේ කළමනාකරණය කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ අරමුණු තියෙනවා. ඒ අරමුණක් නෙමෙයි ව්‍යාපාරයට තියෙන්නේ. ව්‍යාපාරයකට ගොඩාක් අරමුණු තියෙනවා. එතකොට මේ ව්‍යාපාරයකට තියෙන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් තමයි අපි හැම වෙලේම ව්‍යාපාරයක් ඇතුලේ කටයුතු කරන්නේ. එතකොට ව්‍යාපාරයක තියෙන අරමුණු සඵලදායීව ඉෂ්ට කරගන්න. ඒවා හරි විදිහට සාක්ෂාත් කර ගැනීම සඳහා අපේ ආයතනයේ තියෙන සියලුම සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් ඒවා සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලියට අපි කියනවා කළමනාකරණය කියලා. හරිද? එතකොට මෙන්න මේ කොටස් මෙන්න අපි කතා කරපු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීම කියන කොටස් ටික ගැන තමයි ඔන්න ඊළඟට අපි කතා කරන්න යන්නේ. දැන් අපි දන්නවා මොකක්ද මේ කළමනාකරණය කරන්න කියලා. ඒත් ඔය කළමනාකරණය කියන එක කරනකොට අර අපිට අනුගමනය කරන්න තියෙන පියවරයන් හතර තමයි ඔය අපි කතා කරේ. මොනවාද? සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීම. ඔය හතර තමයි අපි කළමනාකරන කාර්යයන් විදිහට හඳුනගන්නේ. එතකොට කළමනාකරණය කියන එකට තියෙන නිර්වචනය ඇතුළෙම පුතේ තියෙනවා කළමනාකරන කාර්යයන් මොනවාද කියලා. හරිද? එතකොට අපි බලමු එකින් එක මොනවද මේ කළමනාකරන කාර්යයන් කියලා. පළවෙනි එක තමයි පුතේ සැලසුම්කරණය. සැලසුම්කරණය. අපි කියනවා ඉංග්‍රීසි වලින් ප්ලෑනින් කියලා. සැලසුම්කරණය. ඔයාලා හිතන්න අපි මොන දේ කරත් අපි ව්‍යාපාරයක් ගැන හිතන්න කලින් පොඩක් පර්සනල් ලයිෆ් එක ගැන හිතමුකෝ. අපි මොන දේ කරත් අපි පාඩම් කරන්න ගත්තත් උන අපිට එක්සෑම් එක තියෙනවා. අපිට O level තියෙනවා ලබන අවුරුද්දේ. හරි එතකොට නිකන් ජස්ට් හිතන්න අපිට තව මාස කිහිපයකින් O level තියෙනවා. එහෙම හිතමු අපි. කියන්නේ O level වීඩියෝ එක කොයි කාලෙ බලයිද දන්නේ නැහනේ. අපිට තව හිතන්නකෝ අපි උදාහරණයක් විදිහට අපිට තව මාස 6කින් O level විභාගය තියෙනවා. ඒත් අපි O level විභාගයට සූදානම් වෙනකොට අපිට දැන් ගොඩාක් විෂයන් තියෙනවා පාඩම් කරන්න. අපිට හිතා ගන්න බෑ කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා. මොකක්ද අපිට ඉස්සෙල්ලාම ඕනේ වෙන්නේ? සැලසුම්කරණය. අපිට මුලින්ම පුතේ සැලසුමක් ඕන වෙනවා. අපි මුලින්ම ප්ලෑන් කරගන්න ඕනේ. ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. කොහොමද අපි අපේ වැඩපිළිවෙල සකස් කරගන්නේ කියලා. අපි ඒක කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා අපි සැලසුම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ ව්‍යාපාරයකත් අපිට එකපාරටම මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරලා කරගෙන යන්න බෑ. අපි ඊට කලින් අපිට සම්පත් ගොඩාක් තියෙනවා. එතකොට අපිට ඒ සම්පත් හරි විදිහට කළමනාකරණය කරගන්න අපිට මුලින්ම අවශ්‍ය වෙනවා සැලසුමක් කියලා එකක්. එතකොට මේ සැලසුම්කරණය තමයි අංක 1. පළවෙනි කාර්ය. පළවෙනි කළමනාකරණයේ කාර්ය වෙන්නේ සැලසුම්කරණය. ඒකේ සැලසුමක් අපි අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ. ඔන්න ඕක තමයි අපි කියන්නේ සැලසුම්කරණය කියන්නේ. මෙතන තියලා තියෙනවා ඔයාලගේ අච්චුපතේ ව්‍යාපාරික අරමුණු තීරණය කිරීම සහ අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය අපි සැලසුම්කරණය විදිහට හඳුනගන්නවා කියලා. ඕකේ. අපි කතා කර හිටියේ සැලසුම්කරණය ගැන. හරි. එතකොට පෙළ පොතේ දීලා තියෙන නිර්වචනය අපි කතා කරා ව්‍යාපාරික අරමුණු තීරණය කිරීම සහ අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය අපි සැලසුම්කරණය විදිහට හඳුනගන්නවා කියලා. හරි. මෙතන උදාහරණයක් දීලා තියෙනවා. නිවාස ඉදිකොට අලෙවි කරන ලබන ආයතනයක්
තම කටයුතු සැලසුම් කිරීමේදී ඉහළ ප්‍රමිතියකින් යුතු නිවාස තම පාරිභෝගිකයන්ට සැපයීම තුළින් ලාභ ඉපයීමට අපේක්ෂා කෙරේ. මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා පහත ආකාරයේ කටයුතු සැලසුම් කළ හැකි වේ. ඉදිකිරීම් කටයුතු මෙන්ම අලෙවි කටයුතු සිදු කරන ආකාරය තීරණය කිරීම, අවශ්‍ය සම්පත් හා සේවකයන් තීරණය කිරීම, අවශ්‍ය සම්පත් ලබා ගන්න ආකාරය තීරණය කෙරේ. හරි. දැන් මේ තියෙන්නේ එක ව්‍යාපාර ආයතනයක් සම්බන්ධයෙන්. එතකොට පුතේ අපි ගත්තොත් එහෙම දැන් ඔයාලා උදාහරණයක් විදිහට ඔයාලා පාඩම් කටයුතු ගැන හිතන්නකෝ. අර මම කලින් ගත්ත උදාහරණයම ඔයාලට තව මාස 6කින් අපිට සාමාන්‍ය පෙළ විභාග තියෙනවා කියලා හිතන්නකෝ. තව මාස 6කින්. එතකොට ඔයගොල්ලොන් දැන් ඔන්න සැලසුමක් හදනවා කියලා කියන්නේ ඔයාලා දැන් ප්ලෑන් කරන්න ඕනේ. තව කොච්චර දවස් හරියටම තියෙනවද? ඔය දවස් අතරේ අපිට එක දවසකට පැය කීයක් වැය කරන්න පුළුවන්ද අපේ පාඩම් කටයුතු වෙනුවෙන්? ඒ වගේම එක විෂයකට කොච්චර පැය ගණනක් අපි වෙන් කරනවද? කීයේ ඉඳන් කීය වෙනකන්ද අපි ව්‍යාපාර සහ ගෙනුම් කරන අධ්‍යයනය පාඩම් කරන්නේ? පාස් පේපර්ස් වලට උත්තර ලියන්නේ අපි කීයේ ඉඳන් කීය වෙනකන්ද? මෙන්න මේ වගේ අපි සැලැස්මක් හදා ගන්නවා. එක කොලයක ලියලා පිළිවෙලකට අපි කොහොමද පාඩම් වැඩ ටික කරන්නේ? අපි විභාගෙට ඒකක් ගන්න නම් හැම විෂයකටම ඒ 9ක් ගන්න නම් කොහොමද මේ පාඩම් ටික අපි පිළිවෙලකට අපිට තියෙන කාල පරාසය ඇතුළත පාඩම් කරලා ඉවර කරන්නේ කොහොමද? මේ සූදානම් වෙන විදිහ ගැන අපි සැලැස්මක් හදා ගන්නවා. ඒ වගේම ව්‍යාපාරයකත් පුතේ අපි කටයුතු කරන්න කලින් අපි හදනවා ප්ලෑන් එකක්, සැලැස්මක්. අන්න ඒක තමයි මෙතන මේ සැලසුම් කරණය කියලා සරලවම අදහස් කරන්නේ. ඔය සැලැස්මේ අපි ඉන්ක්ලූඩ් කරනවා, අපි ඇතුළත් කරනවා අපිට හිතන්නකෝ අලුත් ප්‍රොජෙක්ට් එකක් අපි කරන්න යනවා කියලා. අපි අලුත් අවුට්ලට් එකක් ඕපන් කරන්න යනවා නම් එහෙම නැත්නම් අපි ප්‍රොඩක්ට් එකක් අලුතින් ලොන්ච් කරන්න යනවා නැත්නම් ව්‍යාපාරයේ සාමාන්‍ය විදිහට සිද්ධ කරන මොනවා හරි නිෂ්පාදන කටයුතු සිද්ධ කරනවා නම් ඔය ඕනම අවස්ථාවකදී අපි කොච්චරක් සේවකයෝ මේ වැඩේට සම්බන්ධ කරනවද? අපි කොච්චර සේවකයෝ ප්‍රමාණයක් මේ වැඩේට යොදවනවද? එයාලව බලන්න සුපර්වයිසර්ස්ලා කොච්චර යොදවනවද? එයාලට ඉහළින් මොන වගේ නිලධාරීන්ද අපි පත් කරන්නේ මේ ඒ කට්ටියගේ වැඩ ටික අධ්‍යයනය කරන්න. එතනින් එහාට ගියාම කොච්චරක් පැය ගාණක් අපි මේ සේවකයෝ තියාගෙන වැඩ ටික කරගන්නවද? ඒ වගේම සේවකයින්ට විවේක කාලය කොච්චරක් දෙනවද? හරි. එතනින් එහාට ගියාම කොච්චරක් ඉන්ධන අවශ්‍ය වෙනවද මේ වැඩේදී? හරි. එතකොට ඔය වගේ ගොඩාක් දේවල් ව්‍යාපාරයක් ඇතුලේ අපිට සැලසුම් කරගන්න සිද්ධ වෙනවා මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම. හරි. දැන් සැලැස්මක් ඔන්න අපි හදාගෙන තියෙනවා. සැලැස්මක් විතරක් තිබිලා ඇතිද පුතේ? මදි. ඔය සැලැස්ම අපි ලිඛිතව හදාගන්නේ. එතකොට ඔය සැලැස්මට පස්සේ මොකක්ද අපිට අවශ්‍ය වෙන්නේ? සංවිධානකරණය. ඒ කියන්නේ අපි ඔය සැලැස්ම හදාගත්ත විදිහට අපිට දැනට තියෙන සම්පත් අදාළ දෙපාර්තමේන්තු වලට අදාළ කාර්යයන් වලට අපි යොදවන්න ඕනේ. අන්න ඒක කරන එක තමයි මේ සංවිධානකරණය කියලා කියන්නේ. ව්‍යාපාරික අරමුණු උපදවනවා ගැනීමට සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් තනතුරු හා වැඩ බෙදා ගැනීම සම්බන්ධ ක්‍රියාවලිය සංවිධානයකරණය ලෙස අපි හඳුන්ව ගන්නවා. හරි. මෙතන කලින් උදාහරණයක් තමයි මෙතෙන්ටත් අරන් තියෙන්නේ. ඉහත දක්වන ලද නිදසුනෙහි සැලසුම ක්‍රියාත්මක කිරීමට පහත දක්වන ලෙස කරුණු කටයුතු සංවිධානය කළ හැකි වේ. ව්‍යාපාරයේ ඉදිකිරීම හා අලෙවි කටයුතු සඳහා කළමනාකරුවන් පත් කිරීම. එක් එක් අංශයට අදාළ කළමනාකරුවන්ට සහ සේවකයන්ට අවශ්‍ය සම්පත් හා සේවකයන් ලබා දීම. ඒ කියන්නේ දැන් අර මං කිව්වා වගේ. දැන් අපි කතා කරොත් ව්‍යාපාරයක අපි මෙන්න මේ දෙපාර්තමේන්තු වලට සේවකයෝ මෙච්චරක් අපි යොදවනවා. ඊළඟට එයාලට සුපර්වයිසර්ස්ලා මෙච්චරක් යොදවනවා. ඔහොම අපි සැලැස්මක් හැදුවානේ. මේ වගේ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මේ දෙපාර්තමේන්තුවට දෙනවා. ඒ වගේ අපි ඔන්න දැන් හදලා තියෙනවා සැලැස්මක්. ඔය සැලැස්මේ තියෙන විදිහටම අපිට තියෙන සම්පත් ටික ප්‍රායෝගිකව යොදවන එක තමයි. ඒක ක්‍රියාත්මක කිරීම තමයි අපි මේ කියන්නේ සංවිධානකරණය කියලා. ඇත්තටම අපි අර සැලැස්මේ තියෙන විදිහට සේවකයෝ 10 දෙනෙක් එක වැඩකට යොදවනවා. ඊට පස්සේ අපි ගියාම
අපි ළඟ තියෙන සම්පත් හාෆ් ෂීට් A4 නම්බර නම් එහෙම නැත්නම් අපි මොන හරි නිෂ්පාදනයට යොදා ගන්න අමුද්‍රව්‍ය ඒ දේවල් අදාළ දෙපාර්තමේන්තු වලට අපි ඒ සැලසුමේ තියෙන විදිහට ඒ ප්‍රමාණවලින් ඒ අදාළ දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. සංවිධානයකරණය කියන්නේ ඔන්න ඕක. තනතුරු වෙන්න පුළුවන්, තියෙන සම්පත් වෙන්න පුළුවන්, මේ එක එක වැඩ කටයුතු වෙන්න පුළුවන්. මේවා බෙදලා දෙනවා හරි විදිහට අදාළ දෙපාර්තමේන්තු වලට සහ අදාළ සේවකයන්ට. ඕක තමයි සංවිධානකරණය කියලා කියන්නේ. ඊට පස්සේ සංවිධානකරණය කරාට පස්සේ ඔන්න දැන් අපේ ක්‍රියාවලිය අපි මොකක් හරි දැන් එතකොට අපි සංවිධානයක මේ සම්පත් සැලසුම් කරලා ඒ සම්පත් සංවිධානය කරලා ඉවරයි. හරි සංවිධානය කරන තැනට එනකම් අපි කතා කරලා තියෙනවා. දැන් ওই සංවිධානය කරපු සම්පත් පුතේ අපිට අවශ්‍ය වෙනවා දැන් ওই ක්‍රියාවලිය පටන් අරගෙන ඔන්න දැන් ඒ ක්‍රියාවලිය කරගෙන යනවා. මේ ක්‍රියාවලිය පටන් අරන් කරගෙන යනකොට අපට අවශ්‍ය වෙනවා යම්කිසි මෙහෙයවීමක් ලබා දෙන්න. මෙහෙයවන්න ඕනේ අපි. ඒ කොහොමද මෙහෙයවන්නේ? මෙතන තියෙනවා සැලසුම් කරන ලද ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරයේ මානව සම්පත් නිසි ලෙස හැසිරවීමේ ක්‍රියාවලිය මෙහෙයවීම වේ. මේ සඳහා අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබා දෙමින් අදාළ කාර්යයන් සඳහා පෙළඹවීම සිදු කරමින් ඔවුන්ට නායකත්වයක් ලබා දී යුතුය. එතකොට ඒක තමයි අපි මේ මෙහෙයවීම කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් ඔන්න අපි සැලැස්මට අනුව සංවිධානය කරලා අදාළ සම්පත් ඒ තනතුරු සංවිධානය කරලා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට අවශ්‍ය වෙනවා මෙහෙයවීමක්. ඒ අපි පත් කරපු තනතුරු වලට අදාළ නායකයෝ ඉන්නවනේ. සුපර්වයිසර්ස්ලා වෙන්න පුළුවන්, එයාට ඉහළ ඉන්න මැනේජර්ස්ලා වෙන්න පුළුවන්, ඊට ඉහළින් ඉන්න තව මැනේජර්ස්ලා වෙන්න පුළුවන්, හරි ඊට ඉහළින් ඉන්න CEOලා වෙන්න පුළුවන්. එතකොට මේ වගේ එක එක තනතුරු දරන අය ඉන්නවනේ. ඒකට අදාළ කණ්ඩායම් වලට එයාලට ඉහළින් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒකට ඒ අය යම්කිසි විදිහක අරගොල්ලන්ට කියලා දෙන්න ඕනේ කොහොමද මේ වැඩ ටික සිද්ධ විය යුත්තේ කියලා. එහෙම කියලා දීලා එයාලම මෙහෙයවන්න ඕනේ. මෙහෙම කරන්න මේ විදිහට කරන්න කියලා උපදෙස් දෙන්න ඕනේ. හරි මෙතන උදාහරණ දාලා තියෙනවා නිෂ්පාදන කළමනාකරු හා අලෙවි කළමනාකරු තම සේවකයන්ට අවශ්‍ය කරන උපදෙස් සහ තොරතුරු සැපයීම කියලා. එතකොට ආයෙ දාලා තියෙනවා යහපත් වෘත්තීය සම්බන්ධතා පවත්වා ගැනීම තුළින් සේවකයන් තම කාර්ය නිසි ලෙස ඉටු කිරීමට පෙළඹවීම. හරි එතකොට හැම වෙලාවෙම අපි යම්කිසි නායකත්වයක් දිය යුතුයි අපිට පහළ සිටින කණ්ඩායමට. අපිට ඉහළ සිටින කණ්ඩායම මොකද කරන්නේ? අපිට නායකත්වයක් දෙනවා. ඒ ඔය විදිහට තමයි ව්‍යාපාරයක් ඇතුලේ මේ මෙහෙයවීම් කටයුතු සිද්ධ වෙන්නේ. මෙහෙයවීමත් කරාට පස්සේ අන්තිමට අවශ්‍ය වෙන දේ තමයි පාලනය. කන්ට්‍රෝලින්. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ව්‍යාපාර කටයුතු සැලසුම් කළ ආකාරයෙන්ම සිදුවෙනවද කියලා අපි හැම වෙලෙම බලන්න ඕනේ. දැන් ස්මූත්ලි නායකත්වයක් ලබා දීලා මේ ක්‍රියාවලිය ගලාගෙන යනවා. ඔය ක්‍රියාවලිය ගලාගෙන යනකොට මැදින් මොනවා හරි ප්‍රශ්න එනවද? ඔය ක්‍රියාවලිය යනකොට ස්මූත්ලි අපි හිතමු එක දවසක එක සේවකයෙක් ඇවිල්ලා නැහැ. හිතන්නකෝ අපි ඇඳුම් කර්මාන්ත ශාලාවක් කියලා. හරි ඇඳුම් කර්මාන්ත ශාලාවක් නම් හිතන්න ඔන්න අද අපි දවස් කීපයක යනවා එක ඕඩර් එකක් ගහනවා. එතකොට ඔය ඕඩර් එකේ එක දවසක අපි බලනවා ඒ ප්‍රොසෙස් එකක් තියෙනවනේ ඒගොල්ලන්ගේ ඇඳුරේදී දිගාරින්න එක තැනකින් ඒරෙදි කට් කරන්නේ තව තැනකින් කපන්නේ තව තැනකින් එතනින් එහාට ගියාම ඔක මහාන සෙක්ෂන් එක වෙනයි. හරි දැන් පස්සේ අපි හිතමු පැක් කරන සෙක්ෂන් එක වෙනයි. ඔය වගේ ගොඩාක් දිගට යන දෙපාර්තමේන්තු කීපයක් සෙක්ෂන් කීපයක් තියෙනවා. ඔතනින් ගත්තාම අපි හිතමු එක සෙක්ෂන් එකක වැඩ කරන සේවකයෝ දෙන්නයි නම් ඉන්නේ දෙන්නම එක දවසක නැහැ. එතෙන්ට අදාළ ප්‍රශ්නයක්. ඒ ක්‍රියාවලිය ස්මූත්ලි ගලාගෙන යන්න බෑ. හරි මැදට මොකක් හරි ප්‍රශ්නයක් ඇවිත්. එතකොට අන්න ඒ වගේ අවස්ථාවලදී ඒවට සුදුසු ක්‍රියාමාර්ග දෙන්න ඕනේ අර ඉහළ කට්ටිය. නායකත්වයේ සපයන කට්ටිය. ඒගොල්ලෝ බලන්න ඕනේ මෙතෙන්ට මොකක්ද කරන්නේ? දෙන්නෙක් ඇවිල්ලා නැත්නම් තව දෙන්නෙක් අපි අමතරව හය කළා දානවා. නැත්නම් අනිත් සෙක්ෂන් වල වැඩ කරන අයගෙන් මේවා සම්බන්ධ පළපුරුද්දක් තියෙන දෙන්නෙක් එදාට දානවා. එහෙම නැත්නම් එදාට හැමෝටම නිවාඩු දීලා අපි වෙන එක්ස්ට්‍රා දවසක වැඩිපුර වැඩ කරන්න දානවද? මොකක්ද කරන්න ඕනි කියන එක
දෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි ඉෂුව එකක් මොකක් හරි හරි ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් මොකක් හරි ගැටලුවක් මතුවුණොත් අදාළ ක්‍රියාවලිය ඇතුලේ ඒකට අදාළ විසඳුම දීලා ඒක හරි විදියට සාමාන්‍ය විදියට ගලාගෙන යන ආකාරයට හරි ගස්සන්න ඕනේ. ඒ වගේම එයාලගේ මොකක් හරි ඔයාලා හිතන්නේ ක්‍රියාවලිය ඇතුලේ දැන් අපි පවරන වැඩ ටික හරියට අර සේවකයෝ කරනවද බලන්නත් ඕනේ. ඒගොල්ලෝ මොන හරි අපි පවරපු දෙයක් කරලාද? කරලා නැද්ද? අදාළ කස්ටමර් කෙනෙක්ට මොකක් හරි ඔඩර් එකක් යවනකොට ඒක හරි විදියට යවලා තියෙනවද? මොකද වෙලා තියෙන්නේ? මේ හැම දෙයක් ගැනම අපි හොයලා බලලා පාලනය කිරීමක් සිදු කරන්න ඕනේ. ඒකට මෙතන උදාහරණ දීලා තියෙනවා සැලසුම් කර පරිදි ගුණත්වයෙන් යුතු නිවාස ඉදිකර ඇත්දැයි සොයා බැලීම, සැලසුම් කර පරිදි එම නිවාස අලෙවි කර ඇත්දැයි සොයා බැලීම, සැලසුම් කර පරිදි නිෂ්පාදන හා අලෙවි කටයුතු සිදු නොවී නම් එයට හේතු මොනවාද කියලා සොයා බැලීම, එම අඩුපාඩු මගවා හරවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම. ඔය ටිකම තමයි මේ මම තව උදාහරණයක් අරගෙන ඔයාලට සරලව පැහැදිලි කරේ. ඉතින් ඔන්න ඕක තමයි අපි කළමනාකරණය කියන පාඩම ඇතුලේ ඉගෙන ගන්නේ. බලන්න කොච්චර සරල පාඩමක්ද මේක. මහා ගොඩක් දේවල් පාඩම් කරන්න අවශ්‍ය නෑ. පාඩම තේරුම් ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඔයගලන්ට නිකන් කතාවක් වගේ මං හිතනවා මම පාඩම කියලා දුන්නා කියලා. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම පුළුවන් වෙලාවට අනිවාර්යයෙන්ම පුළුවන් විදිහට හැමෝටම රිප්ලයි එකක් දාලා උදව් කරනවා. ඒකට වීඩියෝ එක බලන්න ඕගොල්ලෝ. බලුවට පස්සේ ඔයගලන්ට අයිඩියා එකක් එයි මොකක්ද ඇත්තටම මේ කළමනාකරණය කියන්නේ කියලා. හරිද? හරි. එතකොට මෙතන තියෙනවා ප්‍රශ්න ටිකක්. අපි මේ ප්‍රශ්න ටිකත් බලමු. මොකද අපිට මේ පාඩම හරියට තේරෙනවද නැද්ද කියලා අපිට මේ ප්‍රශ්න ටිකෙන් පස්සේ තේරුම් ගන්න පුළුවන්. හරි. අපි බලමු. මෙතන තියෙන්නේ හරි වැරදි දාන්න. හරි. කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පහත දක්වා ඇති ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. බලමු පළවෙනි ප්‍රකාශය මොකක්ද කියලා. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යාපාරයකට කළමනාකරණය අවශ්‍ය වේ. ඇත්තටම මේක ඇත්තක්ද? අපිට තියෙන්නේ සම්පත් සීමිතයි. සීමිත සම්පත්. එවන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ව්‍යාපාරයකට පුතේ කළමනාකරණයක් අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. එහෙනම් මේක හරි. හරි. එතෙන්ට එන්නේ හරි. ඊළඟට සෑම ව්‍යාපාර කටයුත්තක්ම කරනුයේ යම් සුවිශේෂී අරමුණක් හෝ අරමුණු කීපයක් ඉටු කර ගැනීම සඳහාය. හරි. ඒක හරිද වැරදිද? සෑම ව්‍යාපාරයක්ම කටයුතු කරන්නේ යම් සුවිශේෂී අරමුණක් හෝ අරමුණු කීපයක් ඉටු කර ගැනීම සඳහායි. ඕනේ ඕනම ව්‍යාපාරයකට අරමුණක් හෝ අරමුණු කීපයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ වැඩ කරන්නේ අරමුණු ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් තමයි. ඒකත් හරි. ඊළඟට ලෝකයේ දියුණු රටවල මිනිසුන් උවමනාවන් තෘප්තිමත් කිරීම සඳහා ඇති සම්පත් අසීමිතයි. නෑ ලෝකයේ දියුණු රටවලට ගියත් පුතේ ලෝකයේ කොච්චර දියුණු රටකට ගියත් ඒගොල්ලන්ගේ උවමනාවලට සාපේක්ෂව එයාලට තියෙන සම්පත් කිසිම වෙලාවක අසීමිත වෙන්නේ නෑ. ඕනම දියුණු රටක ලෝකෙ ලොකුම පර්සතාගෙන් ඇහුවත් හරි ලෝකෙ ධනවත් පුද්ගලයාගෙන් ඇහුවත් පුතේ එයාට දැනට තියෙන උවමනා තෘප්තිමත් කර ගැනීමට තියෙන එයාට දැනට තියෙන සම්පත් එයාට මදි. ඒ කියන්නේ අපිට සම්පත් ලැබෙන්න අපේ උවමනාවන් තෘප්තිමත් වෙන්න තව වැඩිපුර උවමනා අපිට ඇති වෙනවා. උදාහරණයක් විදිහට ඔන්න මම පුංචි කාලේ ඉඳන් ආසාවෙන් හිතන් ඉන්නවා කවදා හරි ලොකු වෙලා හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා සොඳ සැපවත් ජීවිතයක් ගත කරන්න. ඒකට මම හිතනවා මට කාර් එකක් ගන්න ඕනේ මෙහෙමයි. මම ඉගෙනගෙන ඉවරලා මොකද කරන්නේ? හොඳ ජොබ් එකක් මට හම්බෙනවා. ඊට මම ඒ සල්ලි වලින් කාර් එකක් මිලදී ගන්නවා. ඔන්න එක් කාලයක් මම ওই කාර් එකත් එක්ක කාර් එකේ මේ යනවා ওই විදියට ගෙදර වැටික් කරගන්නවා ඔය වගේ තියෙනවා. ටික කාලයක් ඇද්දි මට හිතෙනවා ලෝකෙට දැන් අලුත් බ්‍රෑන්ඩ් නේම හඳුන්ලා දෙනවා. ඊට පස්සේ තව මිනිස්සු මට වඩා ලක්ෂරි ජීවිත
තව මිනිස්සු මට වඩා ලක්ෂට ජීවිත ගත කරනවා මට පේනවා. එහෙම කරනකොට මම තව ඉහළට යන්න ඕනේ. තව මම ප්‍රමෝෂන් ගන්න ඕනේ. මට තියෙන රස්සාව තියුත් තව ටිකක් මට ඉහළට ඉහළට යන්න ඕනේ කියලා හිතෙනවා. මම තව ඉගෙන ගන්නවා. ඊට පස්සේ එතනින් යාට තව මම ප්‍රමෝෂන් ගන්න උත්සාහ කරනවා. මගේ සැලරි එක මම වැඩි කරගන්න උත්සාහ කරනවා. නේද? ඊට පස්සේ මම ඊට වඩා හොඳ කාර් එකක් ගන්නවා. ඒ ගත්තත් මට සැටිස්ෆැටි කාලයක් ඒක මම සතුටින් පදිනවා. ආයෙ මට තව ඊට වඩා හොඳ එකක් ගන්න ඕනේ කියලා හිතනවා. මොකද ලෝකේ දියුණු කොච්චර දියුණු රටක වුණත් පුතේ ඒ මිනිස්සුන්ට තියෙන උවමනාවන් වලට සාපේක්ෂව තියෙන සම්පත් සීමිතයි. සීමා සහිතයි. එතකොට මේ උත්තරේ මේ දාලා තියෙන ප්‍රකාශය වැරදි. තුන්වෙනි එක වැරදි. ඊළඟට කළමනාකරණය යනු කාර්යයන් කිහිපයකින් යුත් අඛණ්ඩ ක්‍රියාවලියක්. ඔව් කළමනාකරණය කියලා කියන්නේ ක්‍රියාවලියක්. ඒකේ කාර්යයන් කිහිපයක් තියෙනවා. කාර්යයන් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. හරි. එතකොට ඒක හරි. ඊළඟට ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම මෙන්ම අරමුණ ඉටු කර ගැනීමේ ක්‍රම තීරණය කිරීමද සැලසුම් කරණයට අයත් වේ. ඔව්ද නැද්ද? ව්‍යාපාරයක අරමුණු තීරණය කරන එකයි පුතේ ඒ අරමුණු කොහොමද ඉෂ්ට කරගන්නේ කියන එකයි අපි ලිඛිතව සඳහන් කරගන්න එකට තමයි සැලැස්මක් කියලා කිව්වේ නේද? අපි කොහොමද මේක කරන්නේ මොන මගේ සම්පත් ලොකේට් කරන්නේ මේ දේවල් අපි සැලසුම් කරගන්නවා. ඒකට මොනවද අපේ අරමුණු කියලා අපි සැලැස්ම දා ගන්නවා. ඒවා ඉෂ්ට කරගන්නේ කොහොමද කියලා හරියට පියවරයන් ඔස්සේ ඒවා අපි සඳහන් කරගන්නවා. ඒකට තමයි අපි කියන්නේ සැලසුම් කරන එක. එතකොට මේ පස්වෙනි උත්තරේ ප්‍රකාශය හරි. නිවැරදි. 7 වෙනි එක සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ඉටු කර දීම සඳහා වැඩ කටයුතු බෙදා හැරීමත් එම වැඩ කොටස් සඳහා පුද්ගලයන් පත් කිරීමත් ඔවුන්ට බලතල සහ වගකීම් පැවරීමත් සම්බන්ධ කටයුතු සංවිධානකරණය වේ. හරිද වැරදිද? ඒක හරි. ඔව් අපි සැලසුමට අනුව හරි ක්‍රියාමාර්ග ඉටු කරලා දෙන්න නම් කොහොමද වැඩ කටයුතු බෙදාගන්නේ? ඒවට පුද්ගලයන් පත් කරන්නේ කොහොමද? බලතල පවරන්නේ කොහොමද කියන ටික තමයි අපි කතා කරේ සංවිධානකරණය කියලා. හරි. ඊට පස්සේ 8 වෙනි එක කළමනාකරුවන් විසින් සේවකයන් කළ යුතු කාර්යයන් පිළිබඳව ඔවුන් යොමු කිරීම මෙහෙයවීමයි. කළමනාකරුවෝ විසින් සේවකයන් කළ යුතු කාර්යයන් පිළිබඳව ඔවුන්ව යොමු කිරීම තමයි මෙහෙයවීම කියලා කියන්නේ. හරි කළමනාකරුවන් විදියට මෙතන සඳහන් කරන්නේ නායකත්වයේ සපයන පුද්ගලයෝ තමයි. ඒත් මේක නිවැරදි. හරි මේක නිවැරදි. 9 වෙනි එක සැලසුම් කළ පරිදි කටයුතු සිදු නොවේ නම් ඊට හේතු සොයා ඒවා නිවැරදි කිරීමට නැවත සැලසුම් කිරීම සම්බන්ධ කටයුතු පාලනයට අයත් වේ. සැලසුම් කරපු විදිහට කටයුතු සිද්ධ වෙලා නැත්තම් ඒව මොනවද කියලා හොයලා බලලා ඒව නිවැරදි කරලා ඒවා නැවත සැලසුම් කරලා හරි විදිහට සොලියුෂන් එකක් හරි විදිහ විසඳුමක් ලබා දෙන එක අපි කියනවා පාලනය කියලා. එතකොට 9 වෙනි එකත් හරි. හරි. මම හිතනවා ඔයාලට පාඩම ගොඩාක් හොඳින් පැහැදිලි වුණා කියලා. හරි. එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන් පුතේ. මම අදට මෙතනින් ඕගොල්ලන්ගේ සෙෂන් එක නතර කරනවා. අපි අලුත් පාඩමකින් ආයෙත් හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.